හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අද උදෙන්ම ලස්සන බතික් මැටීරියල් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. වෙනද වගේම ඔයගොල්ලන්ට 36 පළලින් ගවුම් ප්‍රදි තමයි අද වීඩියෝ එකෙන් පෙන්නන්නේ. ඉතින් අපි බලමු අද වීඩියෝ එකේ තියෙන මැටීරියල් ඩිසයින් ටික මොනවද කියලා. මේ තියෙන්නේ white color fabric එකට pink color එකකින් ඩිසයින් එක දාපු බතික් මැටීරියල් එකක්. මේක කරලා තියෙන්නේ 36 පළලින්. යාර 3ක් තමයි මේ තියෙන්නේ. මේ white color fabric වගේම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ color fabric වලට black color apply කරලත් මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් අපිට කියලා නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේ වගේ 479 කින් fabric color එකට black color වලින් ඩිසයින් එක කරපු ලස්සන material ඩිසයින් එකක්. ඒකේ ගාම මෙහුවට පස්සේ ඩිසයින් එකේ එන්නේ මෙන්න මේ වගේ තමයි ගාම ඉස්සරහට. ඉතින් ඒ වගේම මේකේ ගාම පිටුපස්සට normal crack design එක බතික් එකකින් එන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපේ කලර් කාඩ් එකේ තියෙන ඕනෑම ඩිසයින් එකක් ඔයගොල්ලන්ට ඩිසයින් කරගන්න පුළුවන්. ඒ වගේම 2 colors material වගේම මෙන්න මේ වගේ ලස්සන 3 colors material ඩිසයින් කරගන්නත් පුළුවන්. 36 පළල වගේම ඔයගලන්ට මේ ඕනම ඩිසයින් එකක් 45 පළලින් ගන්නත් පුළුවන්. ඉතින් මේ යන හැම ඕඩර් එකක්ම කස්ටමර් ඕඩර් වලට කරපු ඩිසයින් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ටත් මේ වගේ ලස්සන ඩිසයින් ඔයගලන් කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ වගේ ප්‍රයිස් එක ගැන කියනවා නම් ඔයගලන්ට 36 පළලින් යාර 3 අපේ 2 colors 2000 ඉඳලා ගන්න පුළුවන්. ඉතින් ගෙවන මුදලට සාධාරණයක් වෙන්න අපි හැමදාමත් ඔයගලන්ට තත්වෙන් උසස් හොඳම ක්වොලිටියේ බතික් මැටීරියල් තමයි අපි ඔයගලන්ට දෙන්නේ. ඉතින් අපි මේ මැටීරියල් හදන්න ගන්නේ 100% කොටන් මැටීරියල් එකක්. ඉතින් හැමදාමත් අපෙන් මැටීරියල් ගන්න ඔයගලන් දන්නවා මේ වගේ ක්වොලිටි එකක් කොහොමද කියලා. ඉතින් මේ පෙන්වන ඩිසයින් වලට අමතරව ඔයගලන් කැමති වෙනත් ඕනෑම ඩිසයින් එකක් අපිට කියලා නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ඩිසයින් එක පහුගිය දවසක මම වීඩියෝ එකක පෙන්නපු හරි ලස්සන ඩිසයින් එකක්. ඉතින් මේකෙන් ගොඩක් දෙනෙක් මැටීරියල් අපෙන් අරගත්තා. ඉතින් මෙන්න මේ වගේ ඉස්සරහට ලස්සන නෙළුම් මලක ඩිසයින් එකක් එන විදිහට තමයි මේ white color fabric එකේ Java batik වලින් මේ මැටීරියල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් පන්සල් අඳින්න වගේ බලනකොට හරිම charm හරි ලස්සන මැටීරියල් ඩිසයින් එකක් තමයි මේ. මේකෙන් ගොඩක් දෙනෙක් මේ කලර්ස් එකෙන් ඉල්ලලා තිබුණා. ඉතින් ඔයගලට තාමත් පුළුවන් මේ ඩිසයින් එක අපිට කියලා මැටීරියල් හදලා ගන්න. ඒ වගේම තමයි මේ තියෙන්නේ 2 colors මැටීරියල් එකක්. ෆැබ්‍රික් එකේ දෙපැත්තටම ඩිසයින් කරලා තියෙනවා සම්පූර්ණ මැටීරියල් එක යාර 3ම. ගම් මෙහුවට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේකේ black color එක වෙනුවට ඔයගලන්ට ඕනෙම color එකක් apply කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ white color fabric එකට black color and brown color add කරලා කරපු ලස්සන ඩිසයින් එකක්. ඉතින් මේකත් ගොඩක් දෙනෙක් ඉල්ලුම් කරපු ඩිසයින් එකක් තමයි මේ තියෙන්නේ. මේකේ ගම මහුවට පස්සේ ගම ඉස්සරහට මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. ඒ වගේම ගම පිටුපස්සට brown color පසුබිමට black color වලින් crack එක එන විදිහට තමයි හදලා තියෙන්නේ. ගම මහුවට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරිම ලස්සනයි මේ ඩිසයින් එකත්. මේක ඔයගලන්ට අත් දෙකට වෙනම යාර භාගයක් බ්‍රවුන් කලර් වලින් ඩිසයින් කරලා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ white color fabric එකට black color add කරලා කරපු ලස්සන ඩිසයින් එකක්. ඒකේ ගාම මහුවට පස්සේ මෙන්න මේ වගේ තමයි ඩිසයින් එක තියෙන්නේ. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මෙන්න මේ වගේ හරිම ලස්සන uncommon ඩිසයින් ඔයගලන් කැමති විදිහට ඩිසයින් කරගන්න. ඉතින් පූජපතික් අපිට මැසේජ් එකක් දාන්න ඔයගලන් කැමති ඩිසයින්ස් මොනවද ඔයගලන්ට අවශ්‍ය මැටීරියල් ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඉතින් ඔයා ලංකාවේ කොහේ හිටියත් පූජපතික් අපේ මැටීරියල් ගෙදරටම ඔන්ලයින් හරහා ගෙන්න ගන්න පුළුවන්. මේ තියෙන්නේ කස්ටමර් ඕඩර් එකට කරපු 3 colors මැටීරියල් එකක්. ඉතින් මේක කරලා තියෙන්නේ white color fabric එකට orange and black color වලින් ඩිසයින් එක දාලා. ඒ වගේම තමයි මේ තියෙන්නේ අර කලින් බලපු මැටීරියල් එකේ black color මැටීරියල් එකේ තිබුණ ඩිසයින් එකමයි. කලින් බලපු මැටීරියල් එකේ තිබුණේ white color fabric එකට වැඩිපුර පසුබිම කළු පාටින් දාලා. ඉතින් මේකේ තියෙන්නේ ඒ ඩිසයින් එකම ඩිසයින් එක කළු පාටිනුත් පසුබිම වැඩිපුර කොටස සුදු පාටිනුත් එන විදිහට තමයි ඩිසයින් එක හදලා තියෙන්නේ. ඉතින් ඒක එක එක්කෙනාගේ කැමැත්ත අනුව ඒගොල්ලන්ට ඕන විදිහට තමයි අපි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ තියෙන්නේ white color fabric එකට yellow color වලින් පසුබිමට වර්ණ ගන්නපු මැටීරියල් එකක්. ඉතින් මේකෙත් සම්පූර්ණ මැටීරියල් එක යාර 3ම මේ වගේ ඩිසයින් එක දාලා තියෙනවා. ගම මැහුවට පස්සේ මෙන්න මේ වගේ තමයි ගම ඉස්සරහට වගේම ගම පිටුපස්සටත් එකම ඩිසයින් එකක් එන විදිහට තමයි මැටීරියල් එක අපි ඩිසයින් කරලා තියෙන්නේ. මේ ඩිසයින් එක අපි ගිය පාර වීඩියෝ එකේදී ඔයගලන්ට අලුතින්ම අපි දාපු මැටීරියල් ඩිසයින් එකක් මේක කරලා තියෙන්නේ light brown color එකට
බ්ලැක් කලර් ඇඩ් කරලා තමයි මේ ඩිසයින් එක හදලා තියෙන්නේ. මේකේ අත කොටසට වෙන මේ අර භාගයක් ඩිසයින් කරලා එනවා. ගම් මෙවට පස්සේ ගම් ඉස්සරහට මෙන්න මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. මේකෙත් අපේ කලර් කාඩ් එකේ තියෙන ඕනම කලර් එකකින් ඔයගලන්ට මේ ඩිසයින් එක ගන්නත් පුළුවන්. 36 පළලින් තමයි අද පෙන්නන ඔක්කොම මැටීරියල් ඔයගලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන්නේ 3 colours මැටීරියල් එකක්. මේක කරලා තියෙන්නේ white color fabric එකේ. white color fabric එකට red and black කියන කලර් වලින් තමයි මේකේ ඩයි එක දාලා තියෙන්නේ. මේකෙත් සම්පූර්ණම ෆැබ්‍රික් එක යාර තුනම මෙන්න මේ වගේ ලස්සනට දෙපැත්තටම ගවුම් හැවුවට පස්සේ ඩිසයින් එක එන විදිහට තමයි බතික් ඩිසයින් එක හදලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ හරියම ලස්සන මැටීරියල් ඩිසයින් එකක්. ඉතින් මේකේ ඔයගලන්ට රෙඩ් කලර් වෙනුවට ඕනම කලර් එකක් ඇඩ් කරලා මැටීරියල් එක ඩිසයින් කරගන්න පුළුවන්. ඉරි ඩිසයින් වලින් අඳින්න කැමති කට්ටියට ඔන්න ලස්සන මැටීරියල් ඩිසයින් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙත් සම්පූර්ණ ෆැබ්‍රික් එකේ ඉදිරිපස්සට මෙන්න මේ වගේ black and white lines එන විදිහට තමයි මේ මැටීරියල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ පිටුපස්සට සම්පූර්ණම white color fabric එකේ crack design එක එන විදිහට තමයි මැටීරියල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න අද දවසේ අන්තිම මැටීරියල් එක තමයි මේ තියෙන්නේ. මේකත් white color fabric එකට black and pink කියන කලර් වලින් තමයි මේ මැටීරියල් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේකෙත් සම්පූර්ණයෙන්ම මැටීරියල් එකේ යාර තුනම බතික් එක දාලා තියෙනවා. ඉතින් ගාම ඉදිරිපසටත් පිටුපසටත් එකම විදියට ඩිසයින් එක එන්න. ඉතින් එහෙනම් ලස්සන බතික් මැටීරියල් වීඩියෝ එකකින් අපි ආපහු හමු වෙනකන් ඔයගලන්ට සතුට පිරුණු සුබ සතියන්තයක් වේවා.